අයිබෝන් කියලා පිළිගන්නත් මගේ YouTube වීඩියෝ එක නරඹන සියලුම දෙනාව. ඉතින් ඔයගොල්ලෝ අදත් එක තුළ ඉන්නේ USM අකඩමි වෙතින් එන තවත් එක වීඩියෝ එකක් එක්කයි. ඉතින් ඔයගලන්ට අද මම මේ වීඩියෝ එකෙන් අරන් යන්නේ ඔයගලන්ට ඔයගලන්ගේ hot sim එකට කොහොමද 1GB free data ලබා ගන්න කියලා. ඉතින් මම මේ අද අරන් ඇවිල්ලා තියෙන ක්‍රමය හරහා ඔයගලන්ට මිනිත්තු 300ක කතා කාලයක් සහ 1GB data ඔයගලන්ට මෙතනදී ෆ්‍රීම ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වගේම SMS 300කුත් මෙතනදී මේකට ඇඩ් වෙනවා. ඉතින් මේක 100%ම නොමිලේ ලබා ගන්නයි තියෙන්නේ. ඉතින් මේක හච් කම්පැනි එක විසින්ම ලබා දෙන එකක්. ඉතින් ඕගලන්ට මේකට කිසිදු ඇප්ලිකේෂන් එකක් ඉන්ස්ටෝල් කරගන්න අවශ්‍ය නැහැ. කිසිදු දෙයක් කරන්න නැහැ. ඕගලන්ට පොඩි කෝඩ් එකක් භාවිතයෙන් තමයි මේ data ටික ලබා ගන්න තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ තාමත් මාව subscribe කරලා නැත්නම් පළයා තියෙන කතු පාට subscribe button එක පාරක් click කරලා අනිවාර්යයෙන්ම මාව subscribe කරන්න. ඊට පැත්තෙන් notification bell එකත් අනිවාර්යයෙන්ම click කරන්න. ඉතින් අපි වැඩිපුර කතා නොකර වීඩියෝ එකට යමු. හරි ඉතින් ඕගලන්ට මේ විදිහට free data ලබා ගන්න ඕගලන්ට ඕගලන්ගේ ෆෝන් එකේ dial pad එක open කරගන්න උවමනා වෙනවා. ඉතින් මෙතනදී පොඩි කෝඩ් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ කෝඩ් එක type කළා තමයි කෝඩ් එක හරහා ඕගලන්ට මේ data ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මේ විදිහට dial pad එකට ගිහිල්ලා ඕගොල්ලෝ මෙතනින් type කරන්න අවශ්‍ය නම් තරුවයි 311යි hash කියලා. ඉතින් මේ විදිහට ඕගොල්ලෝ තරුවයි 311යි hash කියලා type කරගෙන ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ hot sim එකෙන් මේකට call එකක් ගන්න. මේ විදිහ එකක් එනවා. ඉතින් ඕගොල්ලන්ට ඉතින් message එකක් ආවෙ නැත්නම් ඕගොල්ලන් මේ code එක ගන්න බෑ. මේ විදිහේ message එකක් ආවොත් ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේ data ටිකයි සහ calls මේක නොමිලේම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් දැන් මම මෙතනදී එක ලබා දීලා මේ send කියන බටන් එක ක්ලික් කරනවා. ඉතින් මේ විදිහට ඒක උඩ එකපාරක් දුන්නාට පස්සේ අපිට මෙන්න මේ විදිහට නැවතත් message එකක් එනවා මේක activate කරගන්න කියලා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති දැන් මෙතනදී මට කියලා තියෙනවා මෙතනදී free මිනිත්තු 300 සහ SMS 300 වගේම 1GB anytime data ඔයගලන්ට මෙතනදී claim කරගන්න පුළුවන් කියලා. ඉතින් මේක දවස් 3ක් යනකම් valid වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ දවස් 3 ඇතුළත මේක ඉතින් මේ දවස් 3 ඉවර වෙන්න කලින් ඔයගලන්ට පුළුවන් මේකේ මේ data ටික සහ මේ calls ප්‍රමාණය ලබා ගන්න. ඉතින් මෙතනදී මම මේ එක නැවතත් ලබා දීලා මේක activate කරගන්නවා. ඉතින් ඊට පස්සේ මේ විදිහට activate කරගත්තට පස්සේ ඔයගොල්ලෝ මේක cancel කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහේ message එකක් එනවා අපිට මේ data ප්‍රමාණය data ටික claim වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔයගලන්ට දැන් ඔයගලන්ගේ sim එකේ මේ data ටික claim වෙලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට ඒ විදිහට මේ data ටික use කිරීමේ හැකියාව තියෙනවා. හරි ඉතින් මම හිතනවා මගේ වීඩියෝ ඔයගලන්ට හොඳට තේරෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයගලන්ට නොතේරුණ තැනක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයගලන්ට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් තව කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් සුපුරුම් වීඩියෝ එකකින් හැම වෙනකන් සුබ දවසක් ඔයගලන්ට.